පරිසරයට විනාඩියක්. ලෝකයේ දක්නට ලැබෙන ඉතාමත් චමත්කාරජනක වෙරළබඩ පරිසර පද්ධතියක් වෙන කොරල් පර ගැනයි අද අපි කතා කරන්නේ. කොරල් ඉතා කුඩා ජීවියකුගේ නිර්මාණයක්. මේ කුඩා ජීවියා පොලිප් ජීවියා හෙවත් භූභාවා ලෙස හඳුන්වයි. සාගරයේ පවතින සුවිශේෂී පරිසර පද්ධතියක් වෙන මෙය සාගරයේ ඇති වටිනා සම්පතකි. කැල්සියම් කාබනේට් සංයුතියට අනුව කොරල් පර දෘඩු සහ මෘදු කොරල් වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට දක්නට ලැබෙනවා. සාගර ජලයේ උෂ්ණත්වය එක්වර සෙන්ටිග්‍රේඩ් අංශික 2කින් පමණ වෙනස් වුවහොත් කොරල් පර විනාශ විය හැක. එයට හේතුව වන්නේ උෂ්ණත්වයේ ක්ෂණික වෙනස් වීම පොලිප් ජීවියාට ඔරොත්තු නොදෙන බැවින් එම ජීවියා විනාශ වීමයි. එම ජීවියා විනාශ වූ විට කොරල් පර වර්ධනය නොවන බැවින් කොරල් පර අජීවී තත්වයට පත්වී විනාශ වී යයි. එම තත්වයම සාගර ලවණතාවයේ වෙනස් වූ විටද සිදුවිය හැක. කොරල් පර වර්ධනයට මීටර් 50ක් දක්වා වූ ගැඹුරු මුහුද කොරල් පර වර්ග 183ක් දක්නට ලැබෙනවා. ශ්‍රී ලංකාවේ කොරල් පර දැකගත හැකි ප්‍රදේශ ලෙස ගාල්ල, හික්කඩුව, ත්‍රිකුණාමලය, පාසිගුඩා, කල්පිටිය වැනි ස්ථාන දැක්විය හැකිය. ශ්‍රී ලංකාව තුළ බොහෝ ස්ථානවල කොරල් පර විනාශ වෙමින් පවතී. එය රැකගෙන අපේ අනාගත පරපුරට දායාද කිරීම අපේ වගකීමයි.